සුබ දවසක් වේවා ආදරණීය දුවල පුතාලා හැමෝටම ආයුබෝවන්. මම අද ඔයාලට උගන්වන්න යන්නේ අපිට 10 වසර පන්තියේ තියෙන පරිමිතිය පාඩම. අපේ පළවෙනි පාඩම පරිමිතිය පාඩම. ඉතින් දුවේ පුතේ බලන්න ඔයාලා මීට කලින් 8 9 10 7 8 9 10 පන්තිවලදී ඕගොල්ලෝ ඉගෙනගෙන තියෙනවා ඍජු කෝණාශ්‍රයක පරිමිතිය හොයන්නේ කොහොමද කියලා. සමචතුරස්‍රයක පරිමිතිය හොයන්නේ කොහොමද කියලා. ඒ වගේම ත්‍රිකෝණයක වගේම වෘත්තයක පරිමිතිය හොයන්නේ කොහොමද කියලා. එහෙනම් අපි මුලින්ම බලමු සමචතුරස්‍රයක පරිමිතිය හොයන්නේ කොහොමද කියලා. පුතේ සමචතුරස්‍රයක් කියන්නේ පැති හතරම එක සමාන. ඊට කලින් කියමුකෝ අපි තල රූපයක් කියන්නේ මොකක්ද කියන එක. තල රූපයක් කියන්නේ පුතේ මෙන්න මේ වගේ සමාන තලයක්. මේක තියෙන්නේ සිරස් තලයක්. එතකොට මේ විදිහට තිබ්බොත් මෙන්න මේ පැත්තට තියෙන එකකට කියනවා අපි තිරස් තලයක්. මේක මේ දැන් උඩ ඉඳන් පල්ලෙහාට මේ විදිහට තියෙන්නේ සිරස් තලයක්. එතකොට සිරසයි තිරසයි කියන එක මොකක්ද කියන එක හඳුනගෙන අපි තලයක් කියන්නේ මොකක්ද? තලයක් කියන්නේ මේ දැන් මගේ white board එක තලයක්. එහෙනම් මේ කියන තලයේ අදින්න පුළුවන් රූපයකට කියනවා අපි තල රූපයක් කියලා. අපි බලමු එහෙනම් අපේ පළවෙනි තල රූපය ඔයාලට කියලා දීලා තියෙනවා පළවෙනි තල රූපය ඍජු කෝණාශ්‍රය. බලන්න ඔයාලගේ පොතේ පළවෙනි පාඩමේ තියෙන ඍජු කෝණාශ්‍රය. ඍජු කෝණාශ්‍රයේ මේ පැත්තයි එකම දිග. මේ පැත්තයි එකම සමාන දිගවල් තියෙනවා. එතකොට පුතේ මේකේ දිග මේකේ පරිමිතිය හොයන සූත්‍රය. පරිමිතිය කියන්නේ වටේ දිග. පරිමිතිය රූපයේ වටේ කොච්චර ප්‍රමාණයක් දිගයිද? එහෙනම් පරිමිතිය සමාන වෙනවා මේකෙදි එක જાති ඒවා දෙකක් තියෙනවා. දිග ඒවා දෙකකුයි පළල ඒවා දෙකකුයි. එහෙනම් මෙන්න මේ සූත්‍රය තමයි ඔයගොල්ලන්ට දීලා තියෙන්නේ. බලන්න ඔයාලගේ පොතේ දීලා තියෙනවා. ඊගාවට අපිට දීලා තියෙන තල රූපය තමයි පුතේ සමචතුරස්‍රය. සමාන හැම පැත්තක්ම සමාන හැම පාදයක්ම සමාන. එතකොට පාද හතරම සමාන නයි ඒ අතරේ එකතුව නේද අපි ඒකේ පරිමිතිය කියලා ගන්නෙ. එහෙනම් මෙතෙන්දි පරිමිතිය කියලා ලියන්නේ අපි 4 වරක්. පැත්තක දිග ගත්තා නම් හරි නේද? පැහැදිලිද ඔයාලට? ඊගාවට පුතේ අපිට දීලා තියෙනවා ත්‍රිකෝණයක පරිමිතිය. ත්‍රිකෝණය කියන්නේ පැති තුනක් තියෙන්නේ නේ. එක සමාන නම් ඒ පැති තුන අපිට ඒත් ගන්න පුළුවන් පාද තුනේ එකතු. සමාන නැති එකක් වුණත් අපිට ගන්න තියෙන්නේ මෙන්න මේ කියන පාද තුනක් තියෙනවා ත්‍රිකෝණෙට. එහෙනම් මේකේ පරිමිතිය ගන්න අපි පාද තුනෙහි එකතුව. මේව ඔයාලට උගන්වලා තියෙනවා කලින් පන්තියේ. එතකොට පුතේ වෘත්තයක වෘත්තයක් තියෙනවා. හැබැයි මේ වෘත්තයේ අරයක් තිබිය යුතුයි. අරයට R කියලා දුන්නොත්. අරය කියන්නේ කේන්ද්‍රයේ ඉඳන් පරිධියට තියෙන දුර. එහෙනම් කේන්ද්‍රයේ ඉඳන් පරිධියට තියෙන දුර R ගන්නවා නම් අපිට මෙන්න මේ විදිහට ගන්න පුළුවන්. ඒකේ පරිමිතියේ සූත්‍රය අරන් තියෙනවා අපි කලින්. පරිමිතිය සමානයි 2යි වාරයක් අරය. අරයට බොහෝ දුරට ගන්න R කියලා. ඒක අපිට ගන්න පුළුවන් මෙන්න මේව. 2πr. මෙන්න මේ සූත්‍රය තමයි පුතේ එතකොට වෘත්තයක පරිධිය හොයන්න යොදා ගන්න. පරිධිය කියන්නේ මෙන්න මේ වෘත්තයේ වටේ දිග. ඒක 9 වසරේ පන්තියේදී පාඩමක් තියෙනවා ඔයාලට කොහොමද මේකේ පරිධිය ගන්න කියන එක. ඒ පාඩම අනුව තමයි එතකොට මේ අපි පරිධිය අරගෙන දැන් මේ පන්තියේදී ඉගෙන ගත්ත හින්දා මේ පන්තියේදී සූත්‍රය විතරයි ඔයාලට භාවිතා කරන්න තියෙන්නේ. එහෙනම් ඔයාලට පුනරීක්ෂණ අභ්‍යාසයක් දීලා තියෙනව නේද?
ඒ පුනරීක්ෂණ අභ්‍යාසයේ පළවෙනි ගාන බලන්න. ඒකේ තියෙන මේ වගේ ඍජු කෝණාශ්‍රය. ඍජු කෝණාශ්‍රයේ මේ පැත්ත 20යි මේ පැත්ත 10යි. ඒකේ දීලා තියෙනවා මම මේ රූපෙන්ම පෙන්නන්නම් ඔයාලට. මෙතන 20යි මෙතන 10යි සෙන්ටිමීටර්. ඒකක අනිවාර්යෙන් ලියන්න ඕනේ පුතේ. එතකොට සෙන්ටිමීටර් 20කුයි සෙන්ටිමීටර් 10කුයි නම් මේකේ දිගට ගන්න අපි කීයද? 20. පළලට ගන්නේ 10. එතකොට 20යි 10යි 30යි 30 දෙකෙන් ගුණ වුණාම දෙකෙන් ගුණ වෙන්න ඕනේ එහෙනම් 30. එතකොට උත්තරේ එනවා 60යි සෙන්ටිමීටර්. පැහැදිලිද ඔයාලට? 60යි සෙන්ටිමීටර් කියලා තමයි එහෙනම් අපිට ඒකේ උත්තරේ එන්නේ. ඊගාවට දීලා තියෙනවා ඔයගොල්ලන්ට සමචතුරාශ්‍රයක්. බලන්න සමචතුරාශ්‍රය එක පැත්තක දිග දීලා තියෙන කීයද? මෙන්න මේ පැත්ත 7යි සෙන්ටිමීටර් කියලා දීලා තියෙන්නේ. එහෙනම් 4 වරක් 7. 4 7ෙන් ගුණ කරාම පුතේ 28යි. එහෙනම් 28යි සෙන්ටිමීටර් වෙනවා A. මේක පළවෙනි ගාන, මේක දෙවෙනි ගානට දීලා තියෙනවා. ඊගාවට තුන්වෙනි ගානට ඔයගොල්ලන්ට දීලා තියෙනවා මෙන්න මේ වගේ එක සමානයි හැම පැත්තක්ම කියලා තමයි මේ ඉරි වලින් කියන්නේ. එහෙනම් පැති තුනම එක සමානයි කියන්නේ 12යි. එක පැත්තක් 12යි. එහෙනම් මේ පැත්තක් 12යි, මේ පැත්තක් 12යි, මේ පැත්තක් 12යි. පැති තුනක් තියෙන හින්දා 12 3ෙන් ගුණ කරා නම් හරි නේද? ඔව්. අපි එහෙනම් පරිමිතිය ඒ රූපයේ පරිමිතිය ලියනවා 3 ගුණ කිරීම 12 සමානයි 36යි සෙන්ටිමීටර්. දැන් පැහැදිලිද ඔයාලට කොහොමද ඒක හදන්නේ කියන එක? හරි. ඊගාවට පුතේ බලන්න හතරවෙනි රූපේ. හතරවෙනි රූපේ ඔයාලට ලේසි. ඔයගොල්ලෝ බලමු මේක කොහොමද හදන්නේ කියලා අපි දැන්. ඒක හදන්නේ පුතේ. ඒකෙදි අපි පොඩි චූටි දෙයක් අපි කරගන්න. එතකොට අපිට හරිය ලේසි. මේ බලන්න. ඒ රූපේ ඔයාලට දීලා තියෙනවා මේ පැත්ත මෙන්න මේ විදිය රූපයක්. මෙන්න මේ රූපේ මෙතන අංශක 90යි අංශක 90යි මෙතන අංශක 90යි මේ අංශක 90 ලියලා තියෙනවා. මේ විදිහට තියෙනවා. එතකොට මෙතන 12යි. මෙතන ඉඳන් මෙතෙන්ට දුර 12යි. මෙතන ඉඳන් මෙතෙන්ට දුර 8යි සෙන්ටිමීටර් කියලා දීලා තියෙනවා. මෙතන 3යි සෙන්ටිමීටර්. මෙතනත් 3යි සෙන්ටිමීටර්. ඒ කියන්නේ මෙන්න මෙතන ඉඳන් දුරයි මෙතන ඉඳන් දුරයි. දැන් මේ වගේ එකක හරි ලේසි විදිහක් තියෙනවා පුතේ හදන්න. මම දැන් ඔයාලට ඒ විදිහ තමයි කියලා දෙන්න හදන්නේ. මොකක්ද දන්නවද? මෙන්න මෙතන තියෙන මේ සරල ධාරය අපි මෙතෙන්ට ගන්නවා. වැරද්දක් කරාද මම? නෑ. කොහොමත් අපි මේ දිග ගන්න බෑ. මෙන්න මෙතන තියෙන සරල ධාරය මම කියනවා මෙන්න මෙතෙන්ට තල්ලු කරගෙන පල්ලෙහාට. මේ පැත්තේ තියෙනක තල්ලු කරලා මෙතෙන්ට දැම්මා. මේ පැත්තේ තියෙනක තල්ලු කරලා පහළට දැම්මා. මේ පැත්ත සෙන්ටිමීටර් 8යි නම් පුතේ මෙතන ඉඳන් මෙතෙන්ටත් සෙන්ටිමීටර් 8යි නේද? මෙතන ඉඳන් මෙතෙන්ට සෙන්ටිමීටර් 12යි නම් මෙතන ඉඳන් මෙතෙන්ටත් සෙන්ටිමීටර් කීයක් දෙන්නේ? 12. එහෙනම් අපි රූපයේ පරිමිතිය ලියනවා. රූපයේ පරිමිතිය. මේ මුළු රූපයේ වටේ දිගේ කියන්නේ නේද? මුළු රූපයේම පරිමිතිය එන්නේ 8 ඒව දෙකකුයි 12 ඒව දෙකකුයි නේද? එහෙනම් ඒකත් ගන්න පුළුවන් ඍජු කෝණාශ්‍රී විදිහට දෙවරක් 12 එකතු කිරීම 8 කියලා. දිග ඒව දෙකයි පළල ඒව දෙකයි. එහෙනම් 12යි 8යි 20යි. 20 දෙකෙන් ගුණ වුණාම කීයද පුතේ? 40යි සෙන්ටිමීටර්. පැහැදිලිද? එහෙනම් ඔයාලට ඒක නම් ලියන්න හදන්න ලේසි නේද? ඒ වගේ රූපයක් දුන්නාම ඔයාලට ඒ විදිහට හදා ගන්න පුළුවන්. එහෙනම් පුතේ තවත් ගානක් තියෙනවා ඒ විදිහම ගානක්. ඒ විදිහටම අපිට පාදේ අර වගේ ඉහළට දෙපැත්තකට අරගෙන ගිහිල්ලා දෙපැත්තෙම එක මගයන් ගන්න පුළුවන්. බලමු අපි ඒකත් හදන්නේ කොහොමද කියලා. මෙන්න බලන්නකෝ. හරි ලේසි මේ ගණන්. එහෙනම් ඔන්න බලන්න. මෙන්න මේ ගාන. මේකෙත් ඔන්න අංශක 90 වල දාලා තියෙනවා හැම තැනටම. බලන්න. ඔයාලා කලින් මේව හදන්න නැත්තේ
තැන් වල ඒවා වෙන වෙනම හොයලා දන්නේ. සමහර අය දන්න අයත් ඇති. මෙතන 10යි සෙන්ටිමීටර් මෙතන 10යි සෙන්ටිමීටර්. මොකද කරන්නේ අපි? මේ තියෙන රේඛාව අපි කොතනද ගන්න පුතේ? මෙතන ගන්න පුළුවන් නේද? ඔන්න අපි ගෙනාවා මෙතෙන්ට. මේ තියෙන රේඛාව ගෙනවා මේ පැත්තට. ඕන්න. එතකොට මේ රේඛාවයි ආව නේද? මේ දුර එකතු කිරීම මේ දුර එකතු කිරීම මේ දුර එකතු කිරීම මේ දුර මෙහෙම ගන්න අමාරු හින්දා. දැන් බලන්න. එහෙනම් මේ පැත්ත 10යි නම් මේ පැත්තත් 10යි නේද? ඔන්න ගන්න. මෙතන 10යි නම් මේ පැත්තත් 10යි සෙන්ටිමීටර වෙනවා නේද? ඔය විදිහට අපිට එහෙනම් 10 ඒවා 4ක් නේද පුතේ ආවේ පැති හතරට? මේක සමචතුරස්‍රයක්. එහෙනම් අපි ඒක ලියනවා රූපයේ පරිමිතිය. සමානයි 4 වරක් 10. කීයද 4 වරක් 10? 40යි සෙන්ටිමීටර්. ඔන්න අපි ගාන හදලා ඉවරයි. ඊගාවට ඔයාලට දීලා තියෙනවා වෘත්තයක පරිමිතිය හොයන්න. මොකක්ද අපි වෘත්තයේ පරිමිතිය හොයන්න ගත්ත සූත්‍රය? කියන්න බලන්න ඔයාලා. වෘත්තයේ පරිමිතිය හොයන්න ගත්ත අපි සූත්‍රය 25R කියලා. එහෙනම් අපි කෙලින්ම මේ වෘත්තයේ අරය අපිට දීලා තියෙනවා නම් හදන්න පුළුවන්ද වේද? පුළුවන්. එහෙනම් මේකේ අරය දීලා තියෙනවා 7 සෙන්ටිමීටර් කියලා. අපි ලියනවා රූපයේ පරිමිතිය. රූපයේ පරිමිතිය සමානයි කොහොමද අපි රූපයේ පරිමිතිය ගන්නේ? 25R. මේ සූත්‍රය මතක තියාගන්න. 25R. එතකොට අපිට හරිය ලේසි මේක නම් හදන්න. එහෙනම් බලමු පුතේ අපි කොහොමද 25R ගන්න කියලා. 5 කියන්නේ පුතේ නියතාගයක්. ඕගොල්ලන්ට මේ 5 අගය අරන් පෙන්නලා තියෙනවා 9 වසරේ පොතේ. අන්න 9 වසරේ විෂයන් ගැන මේ විදිහටම පාඩම් මාලාවල් ඔයාලට ඉදිරිපත් කරනවා. එතකොට මම ඔයාලට ඒ පාඩමේදී කියලා දෙන්න. දැන් බලන්න 2 5 කියන්නේ කීයද පුතේ එන්නේ? 7න් 22. ගුණ කිරීම r දෙන්නේ 7. දැන් බලන්න පුතේ මේ ඉහළ තියෙන බෙදීම මේ භාග සංඛ්‍යාවක ඉහළ තියෙන මොකක්ද? හරය. පහළ තියෙන්නේ ලවය. ඉහළ තියෙන්නේ ලවය, පහළ තියෙන්නේ හරය. සෝරි හොඳේ මට පොඩ්ඩක් පැටලුණා. භාග සංඛ්‍යාවක ඉහළ තියෙන්නේ ලවය, පහළ තියෙන්නේ හරය. අපිට එකම සංඛ්‍යා දෙකක් තියෙනවා නේද මෙතන 7 7. අන්න ඒවා පුතේ කැපිලා යනවා. එතකොට අපිට ලේසි ගුණ කරන්න. එහෙනම් මේ 7ට මේ 7 නැති වෙලා ගියා. 7ට 7 ගොඩවල් 1යි. මේ 7ටත් 1යි. දැන් දෙවරක් 22. 22 දෙකෙන් ගුණ කරාම 44යි සෙන්ටිමීටර් කියලා තමයි උත්තරේ එන්නේ. ඔයාලට පැහැදිලිද මේ ගණන් හදපු හැටි? ඊගාවට ඔයාලට තව රූපයක පරිමිතියක් හොයන්න දීලා තියෙනවා. මේක හොයන්න පුතේ පයිතගරස් ප්‍රමේය ඕනේ වෙනවා. පයිතගරස් ප්‍රමේය යොදලා තමයි පුතේ මේ ඊගාව රූපේ පරිමිතිය හොයන්න තියෙන්නේ. ඒ අනුව ඔයාලට ඒ රූපේ පරිමිතිය හොයාගන්න පුළුවන්. බලමු අපි ඒකත් මම කියලා දෙන්නම් ඔයාලට. ඔයාලා දන්නවද පයිතගරස් ප්‍රමේය කියන්නේ මොකක්ද කියලා? පයිතගරස් ප්‍රමේය කියන්නේ පුතේ ඍජුකෝණී ත්‍රිකෝණයක. මේකට කියනවා කර්ණය. මේ ඍජුකෝණයක් තියෙනවා. එහෙනම් මේ පාදේ x මේ පාදේ y මේ පාදේ z කියලා දුන්නොත් z වර්ගය සමානයි x වර්ගය එකතු කිරීම y වර්ගය කියලා තමයි පයිතගරස් ප්‍රමේය තියෙන්නේ. කර්ණයේ වර්ගය සමානයි ඉතිරි පාද දෙකේ වර්ගවල එකතුවට. එහෙනම් z වර්ගය අපිට මේකෙදි හොයාගන්න වෙලා තියෙනවා නේද? ඔයාලගේ දෙවෙනි මේ එකේ. හරි. එහෙනම් ඒකේ xy දීලා තියෙනවානේ. x වල වර්ගය දීලා තියෙනවා 3. 3 වර්ගය. එකතු කිරීම 4 වර්ගය. 3 වර්ගය 9යි, 4 වර්ගය 16යි, 9යි 16යි 25යි. z වර්ගයට නේද මේ සමාන වෙන්නේ? එහෙනම් z සමාන වෙනවා 25 වර්ගමූලයට. z සමානයි පුතේ 5 සෙන්ටිමීටර්.
එහෙනම් ඔයාලට තියෙන මෙන්න මේ ගානේ. ඔයාලට තියෙන මේ ගානේ මෙන්න මෙතෙන්ට 5 යොදලා මේ වටේ දිගවල් ටික එකතු කරලා ගන්න පුළුවන්. පැහැදිලි නේද? එහෙනම් ඒ ගාන ඔයාලා හදන්න තනියෙන්. පුළුවන්ද තනියෙන් හදන්න? අමාරුයි නම් මම ඔන්න ඒ ගානත් හදන්නේ කොහොමද කියලා කියන්න. රූපේ හැබැයි මම මේකේ අදින්නේ නැහැ. ඔයාලා ඇඳලා ගන්න. මේ බලන්න. මේකේ රූපේ පරිමිතිය. මම ඒ ගාන හදන හැටි විතරයි රූපය දැඳී ඉන්නේ. රූපයේ පරිමිතිය. සමානයි 6 එකතු කිරීම 3 එකතු කිරීම ආය තියෙන්නේ 6ක් එකතු කිරීම 3 එකතු කිරීම 4 එකතු කිරීම 3 එකතු කිරීම 5 බලන්න කීයද කියලා 6යි 3යි 9යි 9යි මේ 9යි 18යි 22යි 22යි 3යි 25යි 5යි 30යි එන ඒ රූපේ පරිමිතිය එන්නේ 30 හරි ඊගාවට තමයි පුතේ ඔයගොල්ලන්ට වැදගත්ම මේ පාඩමේ තියෙන වැදගත්ම කොටස තියෙන ඊගා. හරි ලේසි මේක. ඔයාලා අමාරුයි කියලා හිතාගෙන ඉන්න මෙන්න මේ පාඩම හරි ලේසි පාඩම. ඔයාලා හැමෝටම කරන්න පුළුවන් පාඩමක් තමයි මේ තියෙන්නේ. චුට්ටක් තේරුම් ගන්න ඕනේ. මම ඒක කියලා දෙන්නම් ඔයාලට හරිම ලේසියෙන් කොහොමද කරන්න කියලා. හරි පුතේ. එහෙනම් අපි බලමු කේන්ද්‍රික ඛණ්ඩ. කේන්ද්‍රික ඛණ්ඩයක් කියන්නේ මොකක්ද? මුලින්ම අපි දැනගන්න ඕනේ කේන්ද්‍රික ඛණ්ඩයක් කියන්නේ මොකක්ද කියලා. කේන්ද්‍රය කියන්නේ මොකක්ද? කේන්ද්‍රය කියන්නේ කේන්ද්‍රය තියෙන්නේ කොහෙද? වෘත්තයක. වෘත්තයක මෙන්න මේ මැද තියෙන්නේ මැද ලක්ෂයට කියනවා කේන්ද්‍රය කියලා. කේන්ද්‍රයේ ඛණ්ඩයක් කෑල්ලක්. මෙන්න මේ වගේ කේන්ද්‍රයකින් කෑල්ලක් කැපුවාම මෙතන තියෙන්නේ කෑල්ල. හරිද? මුළු වෘත්තයේම වටේ දිග අපිට අර රූලකින් වටේ දිග ගන්න පුළුවන්ද? බෑ. අන්න ඒකින්ද තමයි අපි 2πr කියන සූත්‍රයක් අරගෙන තියෙන්නේ. හැබැයි මේ කේන්ද්‍රික ඛණ්ඩයක් ගත්තාම මෙන්න මේ කෑල්ල විතරයි ආවේ නේද? බලන්නකො මේ කෑල්ල. මේ කෑල්ලේ වටේ දිග හොයන මේ මෙන්න මේ ඡාප කොටස මෙන්න මේ කෑල්ල. මේක අපිට අඩි රූලක් තියලා ගන්න බෑ. මේක අඩි රූලකින් ගන්න පුළුවන් දිග මේ පැත්ත අඩි රූලකින් ගන්න පුළුවන්. හැබැයි මේ වක්‍ර ධාරයක් ගන්න පුළුවන් අපිට අඩි රූලකින් බෑ. අන්න ඒ හින්දා තමයි පුතේ මේකට සූත්‍රයක් දුන්නේ. වෘත්තයේ පරිධිය සොයන සූත්‍රය තමයි වෘත්තයේ පරිධිය හොයන්නේ 2πr වලින්. එහෙනම් පුතේ වෘත්තයක පරිධිය නෙවෙයි. මුළු පරිධියම අපි ගන්නෙ නෑ. එතකොට මුළු පරිධියම ගන්නකොට මෙන්න මේ කේන්ද්‍රය වටා තියෙනවා කොච්චරද අංශක? මේ මුළු කේන්ද්‍රය වටාම තියෙනවා අංශක 360ක්. හැබැයි අපි ඒ 360ම ගන්නවද? නෑ අපිට දීලා තියෙන්නේ 60කින් කොටසයි තීටා. මේ කෝණෙදි කියනවා මොකද්ද? තීටා කෝණය කියලා. ඒ හින්දා අපි පුතේ මේකට සූත්‍රයක් ලියනවා. 2πr 360න් තීටා කියලා. මෙන්න මේ සූත්‍රය දාලා තමයි පුතේ චූටි ඡාප කෑල්ලක් මෙන්න මේ වගේ පොඩි කෑල්ලක් තියෙනවා නම් වක්‍ර ධාරයක් තියෙනවා නම් වක්‍ර ධාරයේ තියෙන හැම තැනටම 2πr 360න් තීටා කියලා දාලා ඔයාලට ගණන් හදන්න පුළුවන්. එහෙනම් අපි බලමු එක ගානක් හදලා කොහොමද හදන්නේ කියලා. හරි. මේකට කියනවා පුතේ ඡාප දිග කියලා. හොඳේ? ඡාප දිග. පැහැදිලි නේද? එහෙනම් අපි බලමු ඡාප දිග හොයන කොහොමද කියලා. ඔයාලට ඕන දැන් ඡාප දිග ගැන එනකම් මම කියලා දීලා තියෙනවා. එහෙනම් අපි බලමු එක ගානක් කොහොමද හදන්නේ කියලා. මේ බලන්න. එක අභ්‍යාසයේ පළවෙනි ගාන මම ඔයාලට කියලා දෙන්නම්. පළවෙනි ගාන. ඔන්න මේ වගේ අර්ධ වෘත්තයක් උදේ තියෙනවා. අර්ධ වෘත්තයක් කිව්වහම මෙතන තියෙන අංශක 180ක් නේද? අපිට හොයන්න ඕනේ මොකක්ද? අපිට මේක හොයන්න කියලා තියෙන්නේ ඡාප දිග. මෙන්න මේ දිග විතරයි.
පළවෙනි ගානේ අපිට කියනවා චාප දිග හොයන්න. චාප දිග සමාන. මම මෙන්න මේ චාප කෑල්ල තියෙන තැනට දානවා අර සූත්‍රේ. 2 5 r 360න් θ. එහෙනම් අපි මෙතනින් ලියමු එක 2 5 r 360න් θ. මේකේ මෙතන ඉඳන් මෙතෙන්ටම විස්කම්භය දීලා තියෙනවා 28යි කියලා. එහෙනම් පුතේ අරය කීයද? r සමානයි 28 දෙකට බෙදුවහම 14යි සෙන්ටිමීටර් වෙනවා. 24යි දෙකට බෙදුවහම මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දුර විතරයිනේ අපිට ඕනි වෙන්නේ. ඇයි අපි r නේ උක්ත කරන්නේ r නේ දාන්නේ නේද? ගාන හදන්නේ. එහෙනම් අපි මේකට r යොදලා ගාන හදමු. 2 5 කියන්නේ 7න් 22යි. r කියන්නේ 14යි. වරක් 360න් අන්න බලන්න θ කෝණය කීයද? මෙතන ඉඳන් මෙතන තියෙන කෝණය කීයද? මේ වක්‍රධාරයට තියෙන කෝණය අගේ කීයද? 180යි. ඔන්න අපි 180 දානවා. හරි. දැන් කැපෙන ඒවා අපි කපමු. හරේ ලවය කපන්න පුළුවන්. බෙදනමු කියන එක තමයි එකෙන් කියන්නේ. 7 ගොඩවල් 7ට 7 ගොඩවල් 1යි. 17ට 7 ගොඩවල් 2යි. හරිද? 360ට 180 ඒවා දෙකක් තියෙනවා පුතේ. 180ට 180 ඒවා එකයි. දැන් මේ දෙකට මෙතන තියෙන දෙක ඉවත් කරන්න පුළුවන්. 22 දෙකෙන් ගුණ කරාම කීය දෙන්නේ? 44යි සෙන්ටිමීටර්. මෙන්න මේ ඡාප දිග කීයද ආවේ එහෙනම්? 44යි සෙන්ටිමීටර්. අදට පුතේ මම ඔයාලට මෙන්න මේ ගණන් ටික මෙතෙන්ට එනකන් කියලා දුන්නා. දැන් ඕගොල්ලෝ එක එක අභ්‍යාස කරන්න ඕන. මම ඊගාව වීඩියෝ එකේදී ඊගාව අභ්‍යාස කරන්නේ කොහොමද කියලා දෙන්න. හරිම ලේසියෙන් අපි ගණන් හදමු. එකතු වෙන්න මාත් එක්ක.